ටික දවසකට පස්සේ කණ්ඩායමක් එක්ක සංචාරයේ යෙදෙන එක පොඩ්ඩක් පැත්තකින් තියලා මට හිතුණා පොඩ්ඩක් අද තනියම සංචාරයක දෙන්න ඕනේ කියලා. ඉතින් හිතුවා මේ අසර්බයිජාන් පැත්තට ගිහිල්ලා එන්න ඕනේ කියලා. මගේ පළවෙනි සංචාරය අසර්බයිජාන්ට යන වැඩි දවසක් ඉන්නේ නැහැ. ඉතින් දැන් වෙලාව ලංකාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මම දැන් මේ ගුවන් යානය ඇතුලේ ඉන්නේ. පාන්දර 1යි කාලයි. තව විනාඩි 20ක විතර වගේ පිටත් වෙනවා. ඊට පස්සේ ඩුබායි වලට ගිහිල්ලා ඩුබායි වලත් පැය 3ක් ඉන්න තියෙනවා. ඊට පස්සේ එතෙන්නුම පැය 3ක් තියෙනවා අසර්බයිජාන් බාකු අගනගරෙට. ඉතින් ආසාවෙන් ඉන්නවා බලන්න. වෙලා තියෙන්නේ අද ෆ්ලයිට් එක ටිකක් අන්තිම සීට් එක හම්බුනේ. ඉතින් වින්ඩෝ සීට් එකක් හම්බුණා. මොකද නිතර යන ගුවන් යානයක් හින්දා මේ අද ටිකක් මං හිතන ෆ්ලයිට් එක ෆුල් කියලා. ඉතින් අන්තිම සීට් එකේ ඉන්න පොඩ්ඩක් ඉදා ගන්න එක නම් ෂුවර් වෙන එකක් නැහැ. කමක් නැහැ ඉතින්. කොහොම තමයි ඉතින් ෆ්ලයිට් වල දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඉතින් බලමු. අසර්බයිජාන්ට යනකම් මම දකින්න දේවල් දාන්නම්. ඉතින් වැඩි ඉන්න. Double installed. Accessing the cabin crew by opening the window blinds. අසර්බයිජාන් යන ගමනේදී ලංකාවේ ඉඳන් අසර්බයිජාන්ට යන ඩිරෙක්ට් ෆ්ලයිට් නැති හින්දා අපිට ඉතින් අනිවාර්යයෙන්ම ට්‍රාන්සිට් ෆ්ලයිට් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මම ඩුබායි හරහා තමයි මගේ ට්‍රාන්සිට් ෆ්ලයිට් එක මම පාවිච්චි කරන්නේ. ඉතින් ඊයේ 1යි ගානකට ඊයේ නෑ පාන්දර ඇත්තටම පාන්දර 1යි ගානකට ඇවිල්ලා මෙහි වෙලාවෙන් උදේ 5ට විතර වගේ පැය 4යි විනාඩි 40ක් විතර වගේ පොඩක් පරක් වුණා. මේ ෆ්ලයිට් එක නම් පරක් වුණේ නැහැ. නමුත් මෙතන මේ එයාපෝට් ස්ටාෆ් එකේ පොඩි ඩිලේ එකක් තිබුණා. ඊට පස්සේ වැඩි ඩුබායි එයාපෝට් එක හරි ලේසි එයාපෝට් එකක්. ඒ වගේම මේ හරිම කාර්යබහුල එයාපෝට් එකක්. නමුත් අපි ප්‍රශංසා කරන්න ඕනේ ඔවුන්ගේ ඒ කියන්නේ අපට නොදැනෙන විදියට ඒ පරිපාලන කටයුතු සහ සියලුම ආගමන විගමන කටයුතු හරිය පිළිවෙලට වෙනවා. ඩුබායි වල ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා ඩුබායි රටේ ගොඩක් අරාබි ජාතිකයන්ට වඩා ජීවත් වෙන්නේ විදේශී ජාතිකයන්. ඉතින් අරාබි ජාතිකයන් ඔවුන් ලස්සනට ඔවුන්ගේ රාජ්‍යය පාලනය කරන්නේ මානව සම්පත හරිම විදිහට ප්‍රයෝජන ගන්නවා. ඉතින් මට ටිකක් උදේ බඩගිනි. මොකද මට පැය මං එළියට එද්දී ෆ්ලයිට් එකෙන් මෙහි වෙලාවෙන් 5:40 වගේ වුණා. මට නැවතත් තියෙන්නේ උදේ 8:10ට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉඳන් බාකු ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසර්බයිජානයේ ගුවන් යානය පිටත් වෙන්නේ. ඉතින් එතකන් ඉතින් මට පුංචි විරාමයක් තියෙනවා, විවේකයක් තියෙනවා. ඉතින් මම වීඩියෝ කරද්දී ඇත්තට මම පොඩ්ඩක් උදේ උදෑසන ආහාරය ගත්තා. අපි ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. සෙනගක් ඉන්නවා ඇත්තටම මේ මුළු එයාපෝට් එකේ පුරාවටම මිනිස්සු ගොඩක් අය ඉන්නේ තම තමන්ගේ දුරකථනවල. ඉතින් ඩුබායි එයාපෝට් එකට ආවොත් ඕන කෙනෙකුට ෆ්‍රී Wi-Fi තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයාලට ලොග් ඉන් විතරයි තියෙන්නේ. ඒ පහසුකම් හරිම මේ පිළිවෙලයි. ඒ වගේම හරිම මේ ෆ්‍රෙන්ඩ්ලි කාර්ය මණ්ඩලයක් තමයි හැමතැනම ඉන්නේ. මේ විශේෂයෙන් මේ කඩවල් වල ඊට පස්සේ මේ තීරබදු සාප්පු වල ඊට අමතරව ආරක්ෂකාංශය ඒ වගේ හැමතැනම වගේ ඉන්නේ ඒ වගේ කාර්ය මණ්ඩලයක්. අද හිතුවේ ගොඩක් හීතල වෙයි කියලා. නමුත් මම ජනවාරි මාසෙ මෙහි එනකොට නම් ටිකක් ගොඩක් හීතලයි. දැන් නම් එච්චරම හීතලක් නැහැ. මම දන්නේ මට දැනුන්නේ නැද්ද කියලා. එහෙම වුණේ නැහැ. ඉතින්
අපි බලමු. ඩුබයි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් නැවතත් මම ගුවන් යානයට ගොඩ වුණා. අසර්බයිජානයෙන් මම පිටත් වෙන ගුවන් යානයක. ඉතින් තාම අපි කට්ටිය එකතු වෙනකම් මං ඉන්නේ. තව ටිකකින් ගුවන් යානය පිටත් වේවි. ඉතින් මෙතන නම් පැය 3ක විනාඩි 5ක් වගේ ගමනක් තියෙනවා අසර්බයිජානට. බලමු ගිහිල්ලා කොහොමද කියලා. මාත් ආසාවෙන් ඉන්නේ කොහොමද කියලා. නැගිනහිර යුරෝපයට කිට්ටු රටකට මමත් යන්නේ ප්‍රථම වතාවට. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඩුබයි ඉඳන් අසර්බයිජානට යන ගුවන් යානයේ අද නම් එච්චර සෙනගක් නැහැ. කොහොම ටික දෙනෙක් තමයි මේ ගුවන් යානයේ අසුන් අරගෙන ඉන්නවා මට පේන්නේ. මගේ ඉන්න ආසන බෙලියෙත් මම ඇරෙන්න වෙන කවුරක්වත් නැහැ. ඉතින් බොහොම නිදහසේ සුව පහසු යන්න පොඩි අවස්ථාවක් හම්බුණා. ඉතින් උදේරෙන් ආපු ඉඳ පොඩ්ඩක් විතර මට නිින්දත් ගියා. ඒ අතරතුරේදී ගුවන් සේවිකාවක් ඇවිල්ලා ඉතින් අපේ ආහාර වේල ලබා දීලා මතරම ආහාර වේල ගත්තා. ඉතින් ඒකත් අරගෙන උදෑසන ආහාරයට මම නම් ගත්තේ වෙජිටේරියන් කෑම එකක් අරබික් ක්‍රමයට හදන ලද. ඉතින් මට හිතුණා ටිකක් ලොකු ආහාරයක් ගන්න එක සුදුසු නැහැ කියලා. අටක විතර දීර්ඝ ගමනට පස්සේ ඔන්න මම අසර්බයිජානයේ බාකු ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඔන්න එළියට ආවා. බාකු ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් එළියට බැහැපු ගමන් දැනුණු ලොකු වෙනසක්. එකක් තමයි හීතල ටිකක් තියෙනවා මේ වෙලාවේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 10ක වගේ හැඟීමක් තමයි මගේ ශරීරෙට නම් දැනෙන්නේ. මම ඒක බැලුවේ නෑ හරියටම. ඒ වගේම තමයි පරිසරය හරියම නිස්කලංක. ඒ වගේම තමයි ටිකක් යුරෝපීය ගතියට වගේ මේ එයාපෝට් එක එළියට එනකොටම ඒ වගේම ඒ සුදු හම සහිත බහුතරයක් ඉන්න රටකට ආවා කියන හැඟීම මේ බාකු ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් එළියට ආපු ගමන් ආවා. ඒ වගේ තමයි හරි ලස්සන ආකෘතියක් තියෙනවා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගොඩනැගිල්ල. ඉතින් අනිත් එක එයාපෝට් එක ඇතුළේ ඒ තරම්ම අපට වද වෙන්න අවශ්‍යතාවයක් ඇතුළේ නැහැ. ඉක්මනටම එළියට එන්න පුළුවන්කම තිබුණා. හරිම ඉක්මනින් ඒගොල්ලන්ගේ සේවා සපයනවා. ඉතින් මෙන්න මේක තමයි බාකු ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ගොඩනැගිලි ආකෘතිය තියෙන විදිය. මගේ හෝටලේ තියන්නේ මේ බාකු නගරයෙන් පොඩ්ඩක් එළියට වෙනවා. දැන් යන්න හදන්නේ මෙතන ඉඳන් මගේ හෝටලේට සාමාන්‍ය කිලෝමීටර් 30ක් විතර වගේ දුරක් තියෙනවා. මේ තමයි දැන් මේ මම ටැක්සියක් ගත්ත. මෙන්න ටැක්සි එක තමයි මේ දැන් අපි හෝටල් එකට යන. මේ මගේ රියදුරු මහත්මයා. රයිට්. අපි යන් එහෙනම් බලන්න කොහොමද කියලා. මේ තමයි දැන් මම යන මේ ටැක්සි එක. ඉතින් හරි විශේෂයි. සාමාන්‍ය වෙන රටවල ගියාම අපිට මේ වගේ ටැක්සි හම්බෙන්නේ නැහැ. ගොඩාක් ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම හරිම සුව පහසුයි. ඒ වගේම හරිම පිරිසිදු වටපිටාවක යනවා වගේ කියලා දැනෙනවා. ඒ වගේම මෙහි මුදල් ඒකක තමයි මනත්. ඉතින් මම දැනට එයාපෝට් එකෙන් සුළු මුදල් ප්‍රමාණයක් හුවමාරු කරගත්තා. ඉතින් මං හිතනවා එළියේ ඊට වඩා හොඳ මිලකට ගන්න පුළුවන් කමක් ඇති. නමුත් මගේ අවශ්‍යතාවය නිසා මම දැනට පොඩි මුදලක් මාරු කරගත්තා. ඉතින් ගිහිල්ලා බලමු වටපිටාවත් නම් බලාගෙන. මට මෙතන ඉඳන් සාමාන්‍ය කිලෝමීටර් 30ක විතර වගේ දුරක් තියෙනවා ඒ ස්ථානට යන්න. ඉතින් බලමු ගිහිල්ලා කොහොමද වෙන්නේ කියලා. රයිට්. බලාගෙන ඉන්න.
වාහනය ඇතුලේ අපේ රියදුරු මහත්මයා කතා කරන දේ මට ඇහෙන්නේ ඇත්තටම මේ ශබ්ද වාහිනියකින් ඇහෙන්නේ. ඒ කතා කරන දේ නිකන් ස්පීකර් එකකින් වගේ දෙයකින් තමයි කතා කරන දේ. ඉතින් හරිම පිළිවෙලට තියෙන කුලීරත සේවයක්. ඉතින් ලංකාවේ නම් මේ වගේ දේවල් නැහැ. මම හිතන්නේ අපි යන ගොඩක් රටවල් මේ දේවල් ටිකක් අඩුවෙන් තියෙන දියුණු රටවල් ඇරෙන්න. ඉතින් ඒ අත්දැකීම අසර්බයිජානයේ આવත් ඔයගොල්ලෝ විඳ ගන්න පුළුවන්. බලමු. දීර්ඝ ගමනකට පස්සේ ආවා ඔන්න හෝටලයට. කාමරේට ආවම ඔන්න දැන් තමයි ටිකක් ඇඟට පොඩ්ඩක් සනීපයක් තියෙන්නේ. තාම නැහැ. ඉතින් පොඩ්ඩක් වොෂ් එකක් එහෙම දාගෙන කෑම කන්න යන්න කියලා තමයි බැලුවේ. ඉතින් මම ඉන්නේ බාකු නගරයෙන් පොඩ්ඩක් විතර කිලෝමීටර් 30ක් විතර වගේ එයාපෝට් එකේ ඉඳන් ඈතට වෙන්න. මම පෙන්නනවා මම ඉන්නේ හෝටලේ කොහොමද කියලා. මේ තමයි මගේ අද දවසේ මගේ කාමරය. ඉතින් අපි කතාවල අහලා තියෙන මුහුදක් පොත්පත්වල දැකලා තියෙන ඒ ලියපු කතා අහපු මුහුදක් මුහුද දිහා බලාගෙන මගේ කාමරය තමයි මේ. මේ දවස් ටිකේම ඇත්තටම මේක දිගටම සංචාරයේ යෙදෙන හින්දා පොඩ්ඩක් මට වැඩිපුර නිින්ද ගිහිල්ලා දන්නේම නැතුව මං හවස 4ට විතර පොඩ්ඩක් නිදා ගන්න ගත්තා. මේ කින්දකොට රෑ 10යි මෙහි වෙලාවේ රෑ 6ක් විතර නිින්ද ගියා. ඉතින් එහෙම වෙනවා මොකද එක දිගටම යම් යම් වැඩ කටයුතු ලෙඩලා පොඩ්ඩක් මහන්සියක් තියෙන්නේ නැති. දැන් නම් ඇඟට ලොකු සනීපයක් දැනෙනවා. මොකද අසර්බයිජාන සාමාන්‍යයෙන් පැය 8ක් විතර වගේ ගුවන් ගමනකුත් තියෙන නිසා ඊට අමතරව ඊට කලින් දවසෙත් මම පොඩි වැඩ වගේක් වලට පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ. ඉතින් හෝටලේ අය නම් ගොඩක් සුවදායි කියලා දැනුණා මට වෙනමම ඇත්තටම මේ ෆෘට් ප්ලේට් එකකුත් ගෙනල්ලා තිබුණා ඇත්තටම මේ මටම කන්න කියලා. කළමනාකාරතුමා හරි සුහදයි වගේ දැනුණා මේ මෙහෙම අසර්බයිජාන ජාතිකයන්. ඉතින් හෙට උදේට මම යනවා මේ දැන් මම බාකු නගරයෙන් පොඩ්ඩක් විතර වගේ එළියට වෙන්න ඉන්නේ කිලෝමීටර් 30ක් විතර වගේ එයාපෝට් එකේ ඉඳන් තියෙනවා මම මේ ඉන්න හෝටලෙට. ඉතින් හෙට දවසේදී මම යනවා බාකු නගරේ මැදට යනවා. ඉතින් මම හෙට දවසේ විතරයි බාකු නගරේ ගත කරන්නේ. ඔයගොල්ලන්ට සවිස්තරාත්මකව ලස්සන වීඩියෝ එකක් එවන්නම් අනාගතයේදී මේ නුදුරු අනාගතයේදී මම අසර්බයිජානය සම්බන්ධයෙන්. ඊට පස්සේ නැවතත් මම ලංකාවට එනවා තව දවසකින් ඊට තව දවස් දෙකකින්. ඉතින් ඒ තොරතුරුත් එක්ක දැනට මම පටිගත කරගත්ත දේවල් ටික ඔයාලට දාන්නම් බලන්න. ඒ වගේම මම මෙහි ගැන දැනුවත් වෙච්ච දේවල් ටික මේ වීඩියෝ එක ඇතුළතම සඳහන් කරන්නම්. ඉතින් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් දිගටම බලන්න. right. ඔන්න අද දෙවෙනි දවසේ මගේ සංචාරේ අසර්බයිජාන සංචාරේ. ඉතින් උදේම මම පොඩ්ඩක් උදෑසන ආහාරය ගන්න කියලා තමයි යන්න හදන්නේ පහලට. ඊට පස්සේ මම යනවා මේ මෙතන ඉඳන් බාකු නගරයට වැඩි දුරක් නැහැ. ඇත්තටම නගරේ පේනවා මෙතෙන්ට. මම නගරේ මැද තියෙන හෝටලයක තමයි අද රාත්‍රිය ගත කරන්නේ. ඉතින් බලමු මේ හෝටලේ කොහොමද තියෙන්නේ කියලා වටපිටාව බලලා තව චුට්ට වෙලාවකින් මම පිටත් වෙනවා.
මං ඉන්න හෝටලේ උදෑසන ආහාරය ඇත්තටම හොඳ ආහාර වේලක් තියෙනවා කියලා එතන බුෆේ එකේ මම දැක්කා. ඉතින් ටිකක් හිතන බඩගින්නත් ටිකක් වැඩි. මෙයාලගේ තියෙන සුප් එකක් ඇත්තටම මේ මම හිතන මම තාම ටේස්ට් කරලා බැලුවේ නෑ. සුප් එකක්ම කියලා කිව්වට ටිකක් මට පේන්නේ ඕට්ස් දාලා වගේ මොන හරි දෙයක් තියෙන්නේ. බලමු රස කරලා. ඔව්. ඕට්ස්. ඉතින් උදෑසනට මේ සාමාන්‍යයෙන් මේ වගේ කෑමක් කන්න ලැබෙනවා නම් හොඳයි. බලමු. සාමාන්‍යයෙන් සංචාරය කරන එක මගේ පුරුද්දක් හින්දා ඕනම රටකට හෝ ඕනම පළාතකට ගියාම පුරුද්දක් තියෙනවා ඒ රටවල තියෙන ආවේනික ආහාර රටවල් වලට පොඩ්ඩක් හුරු වෙන්න සහ උත්සාහ කරන්න. ඉතින් අදත් මට ලොකුම වෙනසක් දැනෙච්ච දේවල් ටිකක් අඩුවෙන් තියෙන්නේ. නමුත් හැබැයි මේගොල්ලොන්ගේ ෆෘට් කෝට් එකේ සහ මේ ඊට අමතරව වෙජිටබල් කෝට් එකේ ගොඩක් වෙනස් දේ ආහාර තියෙනවා මම දැක්ක. මම ඊළඟට try කරන්නේ ඒක. ඉතින් අද උදෑසන ආහාරය තමයි මගේ මේක. ඉතින් සාමාන්‍ය සුපුරුදු අපි ලංකාවේ අය ගොඩක් බත් වලට ප්‍රියයිනේ. බත් පාන් ඒ වගේ ඉන්දියාප්ප ඒ වගේ දේවල්. නමුත් මේ රටවල ඒ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් වෙනස් විදිහේ ආහාර ටේස්ට් කරන්න ඕනේ. ඉතින් try කරලා බලමු. Good. Mike. අසර්බයිජානයේ ගොඩක් ප්‍රසිද්ධයි පළතුරු වලට. ඉතින් පළතුරු කෝට් එකෙන් ගොඩාක් පළතුරු ජාති තියෙන. ඉතින් මට මේ වෙලාවේ කන්න මේ ගොඩක් බඩේ ඉඩ පොඩ්ඩක් මදි. ඉතින් මම මේ වෙලාවේ බෙදාගත්තා මේ මම හිතන්නේ මේ අසර්බයිජානයේ ලැබෙන ඇපල් වෙන්න ඕනේ. මේක මම ඊයේ අතරම ටේස්ට් කරා. මේක ඇපල් එකක් වගේ පෙවුණා. මේක පියාස් එකක්. ඉතින් හරි රසයි. ඒ වගේම ඔරෙන්ජ් මම රටේ ඉදිරියකුත් ඔලිව් ටිකකුත් දාගත්තා. තව ගොඩාක් ජාති තියෙනවා. සිරප් වර්ග, පැණි වර්ග, ඊට අමතරව ඔලිව් වර්ග, ඒ වගේම ස්පයිස් දේවල් පවා ගොඩක් තියෙනවා. ඉතින් මම ඒවට ටේස්ට් කරන්න යන්නේ නැහැ අද උදේවරුේ. දැන් නම් ගොඩක් බඩ පිටලා තියෙන්නේ. මේකත් කාලා බලමු. අතරම රසයි. රටින් නම් මං හිතන්නේ මේ හැදෙනව නෙවෙයි වෙන්න ඕනේ. මම දන්නේ නැහැ. රටින් වල සාමාන්‍යයෙන් වර්ග කිහිපයක් තියෙනවා. ගොඩක් තියෙනවා. මම දන්න විදියට ඔය අජුව වගේ රටින් වර්ග ගොඩක් පෝෂ්‍යදායී කියලා මම අහලා තියෙනවා. මොකද මම නිතර ඩුබායි යන්නේ නැහැ හින්දා මැද පිරිසිදු රටවල් මම හිතන්නේ මේක බලන ගොඩක් අය ඒක දන්නවා ඇති. මේ රටින් ටිකක් හොඳයි. ඉතින් කනග කෙනෙකුට නැති වෙන්න ගන්න පුළුවන්. ඒකත් හොඳ දෙයක් නේ. මං ඊයේ ඔකට කිව්වා ඊයේ මං ඇවිල්ලා මේ හෝටලේ කර්මනාකාරතුමා මාත් එක්ක ඇවිල්ලා කතා කරා. මොකද ඔහේවිල මට වෙනම ෆෘට් ප්ලේට් එකක් දුන්නා. ඒ ෆෘට් ප්ලේට් එක ගොඩාක් තිබුණා මේ පළතුරු වර්ග. අතන මට කාලේ ඉවර කරගන්න බෑ. හරිම රසයි. දැන් ටික ටික අවු වෙනවා. මගේ මුණ්ඩත් අවු වැටලා තියෙන්නේ. ඒකත් එක අතකින් හොඳයි.
මට හොඳට අසර්බයිජානේ බාකු බලා ගන්න පුළුවන් එහෙම නැත්නම් හලියු නෑ ඒක අපිට ජාති දේවා එතන ෆ්‍රෙෂ් ඇපල් ඒක අපිට දැනෙනවා මොකද ගොඩක් ලංකාවේ තියෙන ෆ්‍රිජ් වල තියෙන ඇපල් නේ ගොඩක් අය ගන්නේ මේක ඇත්තටම දැනෙනවා මේ අලුත් ඇපල් කියලා මම ඉන්න හෝටලේ ඉඳගෙන දැන් නැවතත් බාකු නගරයේ තියෙන හෝටලයකට පොඩ්ඩක් මාරු වෙන ගමන් ඉතින් මෙහි ආවොත් තියෙනවා මේ ඔයාලට මම මෙහෙට ආවෙන් පස්සේ තමයි දැනගත්තේ බෝල්ට් කියලා ටැක්සි ඇප් එකක්. ඒ හරහා ගත්ත ඕඩර් එක ඇත්තටම ආපු වාහනේ නම් එච්චර සුවපහසු වාහනයක් නෙවෙයි. මහත්මියක් තමයි මේ ටැක්සි එක පදවගෙන යන්නේ. එච්චර මිලක් වෙන්නේ නැහැ. මම ඊයේ ටිකක් අධික මිලක් ගෙවුවා ටැක්සි එකට. සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන අර ප්‍රසිද්ධ ටැක්සි ඇප් වගේ එකකින් තමයි මේක සාධාරණ මුදලකට ආවේ. බලමු ගිහිල්ලා ඉතින් එච්චර සුවපහසු තියෙන වාහනයක් නම් නෙවෙයි. නමුත් ඔබට පුළුවන් මේ වාහන සිලෙක්ට් කරන්න. මම ඉතින් පොඩ්ඩක් පුරුදු වෙන්නත් එක්ක වගේ දැම්මා මේ කොහොමද කියලා බලන්න. ඉතින් බලමු ගමන ගිහිල්ලා. ඉතින් දැන් මම හෝටලෙට යන ගමන් ඉන්නේ. ශ්‍රී ලංකා, ඉන්දියා. You know? Okay. ඇගේ වාහනේ නම් එච්චර සුවපහසු නැහැ. නමුත් ඇය හරිම කාරුණිකයි කියලා තේරෙනවා. හැබැයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් ඇය මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයි කියලා පේනවා. සාමාන්‍යයෙන් පාරවල් ගැන හොඳ දැනීමක් ඇයට තියෙනවා කියලා පේනවා. යන විදිය දැක්කහම සහ හරිම මේ පිළිවෙල විදියට රටේ ධාවනය කරගෙන යනවා. ඉතින් සාමාන්‍යයෙන් අසර්බයිජාන ජාතිකයන් ටිකක් ෆ්‍රෙන්ඩ්ලි ගතිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හරිම හිතවත් ගතිය ටිකක් තියෙනවා ඕනම කෙනෙක් කතා කරද්දී. හැබැයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ගැටලුවක් තියෙන හින්දා පුළුවන් නම් ඔයාලා Google Translate වගේ දෙයක් දාගෙන ඉන්න. එතකොට හරිම පහසුවක් තියෙවි. ඔයගොල්ලෝ තනියම travel කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ පහසුකමක් දාගෙන ඉන්න. ලංකාවෙන් එද්දි බෝල් කියන app එක අනිවාර්යයෙන්ම දාගෙන ඉන්න ඔයගොල්ලෝගේ phone එකට. ඔබට වටීවි. ඔයගොල්ලෝ විශේෂයෙන් අපි හිතන හෝටල් එකට ඇවිල්ලා shopping කරන ටැක්සි එකක් වුණත් අවශ්‍ය ස්ථානෙට අරගෙන යන්න පුළුවන් පහසුකම තියෙනවා. right. ඔන්න මං ඉන්නේ බාකු නගරේ හරියට මැද. හරිම ලස්සන තැනක මගේ හෝටලේ පිහිටලා තින්නේ. ඉතින් බාකු නගරේ මැද මේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා මෝල් රෝඩ් එක කියලා. මෝල් රෝඩ් කියන්නේ සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශය තුල වාහන ගමනය කරන්න බෑ. නමුත් මිනිසුන්ට නිදහසේ ඇවිදින්න සංචාරක ආකර්ෂණය වැඩි ප්‍රදේශයක තමයි මම මේ දැන් මේ ඇවිදින්නේ. ඉතින් මම ඔබට දාන්නම් ඇත්තටම මේ මොන වගේ පරිසරයකද මම ඇවිදින්නේ කියලා. හරිම ලස්සනයි. තනිකරම මේ යුරෝපීය මාර්ගයක ඇවිදින අත්දැකීම මටත් දැන් මේ තියෙනවා. ඉතින් සියලුම පිළිවෙල සහ අනිත් එක පිළිසිඳුකම ඒ වගේම දකින හැම පැත්තම ඉන්නේ හැඩි දැඩි සුදු මූණ තියෙන මිනිස්සු. මම ද වෙන්නේ නැති ටිකක් කළුහමක් තියෙන කෙනෙකුට මේ මාර්ගය ඇවිදින්නේ දැන්. ඉතින් ලස්සනයි. බලමු ලස්සන වීඩියෝස් ටිකක් දාමු බලන්න මොනවද මේ තියෙන්නේ කියලා බලමු අපි හැමෝම. සෙන්ට්‍රල් ඔෆ් බාකු මම මේ විදගෙන යන ගමන් තමයි දැන් මේ ඔයාලට මේ වීඩියෝ එක පටිගත වෙන්නේ. හරිම ලස්සන පරිසරයක් සහ මිනිස්සු බොහොම සාමකාමීව මෙහි ඇවිදින ගමන් සාප්පු සවාරියට යනවා. ටිකක් මිල අධිකයි කියලා තමයි මට දැනගන්න විදිහට දැනගන්න ලැබුණේ. ඉතින් විශේෂයෙන් අපි යන රටවල් අතරින් ටිකක් අසර්බයිජානයේ ගොඩක්ම වෙනස්. ඔවුන්ගේ පරිසරය සහ ඔවුන්ගේ ගොඩනැගිලි ආකෘති, ඊට පස්සේ පරිසරයේ යාන වාහන, ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් විදිහට තමයි අපිට දකින්න පුළුවන්කම හම්බෙන්නේ. ඉතින් යුරෝපීය අත්දැකීමක් නොලබපු ඕන කෙනෙකුට නැගෙනහිර යුරෝපයට යම් තරමකට අයිති මේ අසර්බයිජානයේ ඇවිල්ලා ඒ අත්දැකීම ලැබෙන හොඳ අවස්ථාවක් ලංකාවේ කෙනෙකුට. ඉතින් අනිවාර්යයෙන්ම එන්න. True Paradise Tours අපි ළඟදීම පටන් ගන්නවා වැඩක් අසර්බයිජානයේ.
එන්න ඔයාලා ඇවිත් මේ ජීවිතයේ රස විඳින්න පුළුවන් තැන් ටික රස විඳින්න පුළුවන්කම ඔයගොල්ලන්ට හම්බ වේවි. බාකු නගරයේ වීදියේ මමත් පයින් ඇවිදින ගමන් හරිම වෙනස් විදිහේ අත්දැකීම් ලබන ගමන් තමයි මේ පඩිගත කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් බාකු වැසියන් හරිම මේ නිශ්ශබ්දයි. උන් හරිම පිළිවෙලක් තියෙනවා කියන එක මට හොඳට දැනෙච්ච දෙයක්. ඉතින් ගොඩනැගිලි ඒ වගේම ආහාර රට ඒ වගේම ඔවුන්ගේ වාහනේ පදවන විදිය පවා හරිම වෙනස්. මොකද මෙහෙන් තියෙන වම් අතර සුක්කානම තියෙන වාහන තමයි තියෙන්නේ. ඉවසිලිමත් රියදුරන් මේ නගරේ පුරා මම දැක්කා. ඇත්තටම ඔබට ඇහෙනවා අඩු ඇති සාමාන්‍යයෙන් ශබ්ද නලාවල ශබ්දයවත් අඩුම තරමේ. ඉතින් ඒක නිසා මේ විශේෂ ඇත්තරම යම් බලන්න අපි ඉස්සරහට මොනවද තව තියෙන්නේ කියලා. Thank you. අසර්බයිජානට එනවා නම් ඇත්තටම මේ තියෙන මුදල් එක තමයි මානක්. ඉතින් ඩොලර්ස් වලින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඩොලර්ස් හරි යුරෝ හරි ඒ වගේ මුදලක් අරන් ආවොත් ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මාරු කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේ විශේෂයෙන් කියන ඕන දෙයක් තියෙනවා මේ අසර්බයිජානයේ නැහැ රෝමින් පහසුකම. ඉතින් ඔබට අනිවාර්යයෙන්ම මෙහි සිම්පතක් ගන්න සිද්ධ වෙනවා. නැත්තම් රෝමින් උදෙසා සාමාන්‍ය ලොකු මුදලක් MB එකකට මම දැනුවත් විදියට රුපියල් 2000 විතර වගේ මුදලක් අය වෙනවා. ඒක නිසා මටත් ඒ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක නිසා හොඳම දේ තමයි ඔබ මෙහි ඇවිත් අනිවාර්යයෙන්ම අන්තර්ජාල පහසුකම් පාවිච්චි කිරීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම සිම්පතක් ලබා ගැනීම තමයි හොඳම දේ. ඉතින් මේ අවස්ථාවේ සීත දේශගුණයක් තියෙනවා. එච්චරම ලොකු සීතයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි නූල්ලට වඩා ටිකක් අඩු සීතල ගතියක් තමයි තියෙන්නේ. නමුත් මම සීතලට අදින ඇඳුම් පොඩ්ඩක් ඇඳගත්තා. බාකු වලින් එහාට ගබාලා ඒ වගේ පැතිවලට යනකොට ටිකක් හිම තියෙනවා කියන එක දැනට මට ආරංචි වෙලා තිනවා. ඉතින් ඒව බලන්නනේ අපි එන්නේ අනිවාර්යයෙන්ම යුරෝපීය අත්දැකීමක් ලබන්නේ. ඉතින් මේක තමයි බාකු සෙන්ට්‍රල් එකේ තියෙන පරිසරය මම විඳ විදිය. දිවාහාරයට මම ආවා මේ මැක්ඩොනල්ඩ් එක පැත්තට. හිතුණාද පොඩ්ඩක් දවල්ට මැක්ඩොනල්ඩ් එක පැත්තට එන්න ඕනේ කියලා. ඉතින් මේ සෙන්ට්‍රල් ඔෆ් බාකු එක ඇතුළෙම තියෙන මැක්ඩොනල්ඩ් අවන්හලක්. අපිට පුළුවන් විවිධාකාරයේ ආහාර අවන්හල් මෙතන තියෙනවා. right. Thank you very much. Thank you. Appreciate. right. මගේ කෑම එකත් ආවා. කන්න තමයි තියෙන්නේ. අද සෙනසුරාදා දවසක් ඉඳන් ටිකක් මම හිතන්නේ සෙනඟ වැඩි. ගොඩක් දුවදරුවන් එක්ක යන එන පිරිස් පුංචි ළමයි එහෙම ළමා උද්‍යානවල සෙල්ලම් කරනවා දැක්කා. මම මැක්ඩොනල්ඩ් එක ඇතුළේ ගොඩක් ඉන්නවා එහෙම ආපු පිරිසක්. රාත්‍රියේ ටිකක් කාර්යබහුලයි. අද මේ කාන්තා දිනේ හින්දා මෙහි ටිකක් ගොඩක් අය කාන්තාවන් එළියට බහැලා තිනවා. අද 8 වෙනිදානේ මාර්තු. ඉතින් මට මගේ යාළුවෙකුත් හමු වුණා. එයාගේ නම මේ ෆාලක්. hello ෆාලක්. hi how are you? එයාත් එක්ක මම පොඩ්ඩක් යනවා නගරේ ඇවිදින්න. ඉතින් මම දාන්නම් ඔයාලට වීඩියෝස් කොහොමද කියන එක කොහොමද මේකේ තියෙන්නේ කියලා. People know, then I try to give them maximum falak, you know. So then they will join with us, me and yeah. Got the shops on. Okay.
Yeah, okay, for yes. Something like scam. Scam, yeah. I heard because of that, the reception guy, he told me if we take the picture, we have to Yeah, 50 manat. 50 One day. මම පාලක් එක්ක ආවා ටිකක් අපි නැගලා ආවා මේ පඩි පෙලක් දිගේ මම එකත් පෙන්නන්න මේ හරිම ලස්සනයි වාකු නගරයෙන් පේනවා මේ තමයි ෆ්ලේම් ටවර් එක ඔන්න බලන්න ටිකක් මට අති දානවා මොකද මේ පඩි පෙල නැගගෙන ආවේ මේ බලන්න ලස්සන හරිම ලස්සනයි wow ජීවිතේ විඳින්න මොන තැනක් හරිම ලස්සනයි මම සාමාන්‍යයෙන් සංචාරයේ දැකපු ලස්සනම තැනක් ලෝක සංචාරයේ දෙනකොට මම හිතනවා ඔයාලත් මේ අත්දැකීම ඉඳ ගන්න එනවා නම් හොඳයි කියලා which war This is not only one war. Like they always fighting with Armenia. Okay. 30 years they Okay. do. So sometime this is I will show you this genocide. okay 20 January. 20 January This is all the 20 January genocides people. ah So this soldier, Turkish soldier are there, graves are there. okay Another during the wars, 2 wars they have with Armenia. okay So this all area is full with the graves of soldiers. okay So because of- අසර්බයිජානයේ මම දැන් ඉන්නේ මේ රාත්‍රියේ සුවිශේෂී තැනක ඉතින් මෙතන හරි විශේෂ තැනක් අසර්බයිජානයේ පැවතිච්ච යුද්ධ වලින් විශේෂයෙන් ආර්මේනියාව සමග පැවති යුද්ධ වලින් දිවිවිදු රණවිරුවන් වෙනුවෙන් සෝල්ජර්ස්ලා සෙබළුන් වෙනුවෙන් මෙහි තියෙනවා හයිලන්ඩ් පාක් මම මෙතන තමයි දැන් මේ ඉන්නේ එතන මේ තියෙනවා පැය 24 පුරාම දැල්වෙන මෙන්න මේ පහන ඉතින් මේක පැය 24 පුරාම මේ විදිහටම දැල්වෙනවා ඔවුන්ට උපහාරයක් විදිහට ඉතින් මෙහි විශේෂයෙන් රටේ ඉන්න වැදගත් ප්‍රභූවරුන් ඇවිල්ලා මෙන්න මේ වැට මේ තියෙන්නේ මල් පුදලා සාමාන්‍යයෙන් උපහාර දක්වන මල් වැට තමයි මේ තියෙන දැන් නම් මේ වෙලාවේ මොනවක්වත් නැහැ දැන් අපි මේ වෙලාව රාත්‍රිය රෑ 9:00 විතර වගේ වෙලා ඉතින් පැය 24 පුරාම දැල්වෙන සෙබ්ලුන්ට උපහාර දක්වන පහන ළඟ ඉඳන් තමයි මේ වීඩියෝ එක ගන්නෙ. ඔව් මේ තියෙන්නේ අතරම මේ ආර්මේනියා විසින් සමූල ඝාතනයක් කරපු තැන් වල ඒ කාලේ හිටපු තරුණයන්ගේ සහ ඒ අයගේ 1990 ජනවාරි 20 මේ අතරම අසර්බයිජානයේ බ්ලැක් ඩේ එකක් කළු දිනයක් විදිහට හැඳින්වෙනවා මොකද මේ සමූල මේ මිනිස් ඝාතනය නිසා මේ ඔවුන් සිහිවටනයක් විදිහට ඔවුන්ට පවත්වාගෙන යන සමරු පළකයක් ඇතරම මට මගේ සංගයා ෆලක් පැවසුවා මේ මෙහි තියෙනවා කියලා මේ අපි බලමු එක තියෙනවද කියලා විවාහක යුවලකගේ පළක දෙකකුත් ඔවුන්ගේ විවාහක දිනේදී ඔවුන්ව ඝාතනයට ලක් කරා කියලා මම දැන් ඉන්නේ ලෝකයේ දිගම වෝකින් ට්‍රැකින් එක පාගමනින් යන්න පුළුවන් දිගම මන්තීරුවේ මේක කිලෝමීටර් 14ක් දිගයි කියන මගේ යාළුවා කිව්වා මට මෙතනට කියන්නේ බුල්වාඩ් වෝකින් ට්‍රැකින් කියන එක. ඉතින් මේ කැස්පියන් මුහුදත් එක්ක බද්ධ වෙච්ච ට්‍රැකින් එක තමයි දැන් මේ ගමන් කරන්නේ මම. මේ තමයි මිනි වැනිස් කියලා කියන්නේ අර ඉතාලියේ තියෙන වැනිසිය හා සමානව පොඩියට හදපු
ඊට හදපු ආකෘතියක තමයි මේක ඇතරම දිවා කාලයේදී මෙහි බෝට්ටු ගමන් කරනවා. ඉතින් අපිත් බලාපොරොත්තු වෙනවා අපේ සංචාරයේදී අසර්බයිජාන නියමයි සංචාරයේදී මේ තැනේ අත්දැකීම් ලබන්න. කෙටි ගමන අද දවසේ නිමා වෙන්නයි හදන්නේ. මම දැන් නැවතත් ලංකාව බලා පිටත් වෙන්න බාකු ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණලා ඉන්නේ. ඉතින් ගොඩක් දේවල් ඊයේ රාත්‍රියේදී මම බාකු අගනගරය දැක්කා. ගොඩක් ලස්සනයි. හරිම ලස්සන නගරයක්. හරිම පිළිවෙල. ඒ විදිහටම කිව්වොත් යුරෝපීය ලක්ෂණ වලට සමාන පරිසරයක් තියෙන බාකු නගරය. ඉතින් ගොඩක් දේවල් වින්දා දැක්කා මේ දවස් දෙක තුනට. ඉතින් ඔයාලත් පුළුවන් වෙලාවක ඇවිල්ලා අසර්බයිජානය ඇවිල්ලා බලලා යන්න. මොකද ඔයාලට යුරෝපීය අත්දැකීමක් ලබන්න. යුරෝපයට 100%ක් අයත් නොවුනත් නැගෙනහිර යුරෝපයට යම් තාක් දුරකට අයිතිවාසිකම් කියන අසර්බයිජානය ඔයගොල්ලෝ දැකිය යුතුම රටක් කියන එක මට දැනෙනවා. ඉතින් ලබන මාසෙත් මම එනවා අසර්බයිජානයට මගේ කණ්ඩායමත් එක්ක. කතා කරන්න අවශ්‍යතාවයක් තිබුණොත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපේ දුරකථන අංකය. ඉතින් ඔයාලට පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. ඉතින් ලස්සන සංචාරයක් යන්න අසර්බයිජානය තෝරාගත යුත්තේ ඇයි කියලා කිව්වොත් මම ඇත්තටම ඔයාලට අනිවාර්යයෙන්ම ගොඩාක් රෙකමන්ඩ් කරනවා. අසර්බයිජානය කියන්නේ එකක් අපි සාමාන්‍ය සුපුරුදු පරිදි දකින රටක් නෙවෙයි කියන එක. ඒ වගේම බොහොම ප්‍රියමනාප සහ බොහොම ලස්සන මිනිස්සු ඉන්න රටක්. ලස්සන පිරිමින් හැඩි පිරිමින් කඩවසම් මේ වගේම ලස්සන කාන්තාවන් ඒ වගේම හරිම පිළිවෙලයි. පිරිසිදුකම ගොඩාක්ම ඉහළයි. ඒ වගේම මට කියන්න අමතක වෙච්ච දෙයක් තිබුණා ඊයේ දවසේදී. අසර්බයිජානයේ අය මම කිසිම කෙනෙක් දැකලා නැහැ. සාමාන්‍යයෙන් හිතන්න අපි ලංකාවේ කෙනෙක් අපි කඩේකට යනවා ටවුන් එකට යනවා වුණත් අපි සාමාන්‍ය විදියට සමහරක් විට කොට කලිසමක් ඇඳගෙන නැත්නම් සාමාන්‍ය ගවුමක් ඇඳගෙන ওই විදියට අපේ අය යන්නේ ගොඩක් වෙලාවට. හැබැයි අසර්බයිජානයේ ඕන් සමහරකට කඩේට ආවත් හරිම පිළිවෙලට උන් ඇඳගෙන ඉන්නවා. ඔවුන්ට අපි වෙනස් විදියකට අපි මේ කොච්චර හොඳට ඇඳගෙන ගියත් අපි වෙනස් කියලා ඔවුන්ට දැනෙනවා. ඉතින් ඒක නිසා අනේ දේත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒ වගේම සිම් එකක් ගනිද්දි විශේෂයෙන් ලොකු මුදලක් වැය කරන්න වෙනවා. මෙහි රෝමින් ෆැසිලිටි එක නැහැ. මම කලිනුත් කිව්වා. රෝමින් ෆැසිලිටි එක ලංකාවේ සිම් වලට ලබා දීලා නැහැ. ලොකු මුදලක් අය වෙන හින්දා. ඉතින් ඊට පරිබාහිරව ඇත්තටම බොහොම හොඳ පහසුකම්, හොඳ ආහාර අපිට මෙහි ලබන්න පුළුවන්. ඉතින් ඒවට සහ මේ පරිසරය විඳින්න එන්න අසර්බයිජානයට නැවතත් ලස්සන සංචාරකකින් අපි හමු වෙමු. එතකන් ඔයාලට හැකිනම් මේ මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔබට අනිවාර්යයෙන්ම අනාගතේ වැදගත් වෙයි. කොහේ හරි රටකට යනකොට ඒ වැදගත් තොරතුරු ඕගොල්ලන්ට උපකාරී වෙයි. එහෙනම් ගිහින් එන්න.